මොහොතකට මේ දර්ශනීය දෙස බලන්න. මේ කෙටි වීඩියෝ එකෙන් පෙනෙනවා කිසියම් දර්ශනයක්. මේ දර්ශනයේ තියෙන්නේ මොකක්ද කියලා අවධානයෙන් බලන්න. ඔබ ওই නිවන් මාර්ග නිවන කියලා ස්වභාවයක් හොයාගෙන යන ඔබට නිරන්තරයෙන්ම පොතපත ඇසුරෙන් හෝ ධර්ම සාකච්ඡා තුළින් හෝ ඇසෙන්න ගන්නවා මිරිඟුව කියලා වචනයක්. මේ මිරිඟුවකට උපමා කරලා තියෙනවානේ. දැන් ඔබට ඔය දර්ශන වෙන්නේ මොකද්ද? ඔන්න ඕක තමයි විටින් විට ඔබට වටහා ගන්න පුළුවන් ඇති මිරිඟුවක ස්වභාවය. වතුර තියෙනවායයි කියලා පෙන්නනවා. ඒත් ඔබට වුණත් සමහරට වතුර තියෙනවා කියලා පේනවනේ. ඒත් ඔබ මිරිඟුව කියන ස්වභාවයේ වතුර තියෙනවායයි කියලා පෙන්වුවාට නැති බව ඔබ දන්නවා. එතකොට ඔබ හිතන්න මේ තියෙන වතුරක් නැති වෙලා යනවා. මේක මේ යථාර්ථයට මේ ඔබේ මනසේ ගවේෂණයක් කරන්නේ. ඔබට මේ දර්ශනය වෙන්නේ මේ මිරිඟුව කියන ස්වභාවයේ දර්ශනය වෙන්නේ ඔබේ මනසට. එතකොට ඒ මනසට දෙන මායාවක් තමයි මිරිඟුව කියන ස්වභාවය. එතකොට මේ මනසට දෙන මායාව මේ මිරිඟුව කියන ස්වභාවය ඔතන ඔබ පැහැදිලිවම දන්නවා තියෙන වතුරක් මේ දර්ශනය වෙන්නේ තියෙන වතුරක්ද නැත්ද කියලා. තියෙන වතුරක් දර්ශනය වෙලා ඒක නැති වෙන එකක්ද නැත්නම් වතුර තියෙනවායයි කියලා පෙන්නන නැති දෙයක්ද? ඔව් පැහැදිලිවම ඔබ දන්නවා ඔය මිරිඟුවක් සැකසෙන්නේ හේතු කීපයක් එකතු වෙලා. දැන් ඒක භෞතිකව ඔබ ගවේෂණය කරලා බලන්න. ඒ කියන්නේ තද හිරි රශ්මිය සහ ඔයගේ හේතු ගණනාවක් ඔබේ ඇස ඔය විදිහේ ගණනාවක් එකතු වෙලා හේතුඵල සැකසීමක් කියන්නේ හේතු සැකසීමකින් ඒක වෙනවා කියලා භෞතිකව ඔබ දන්නවනේ. ඔබට භෞතිකව අවශ්‍ය නම් ඒක ගවේෂණය කරන්න. මම මේ කෙටි පණිවිඩයක් දෙන්නේ මම මේ යථාර්ථයට කියන්නම්. ඔන්නේ මිරිඟුව කියන ස්වභාවය පැහැදිලිවම වතුර තියෙනවායයි කියලා පෙන්වුවට වතුර නැහැ. එතකොට තියෙන වතුරක් නැති වෙලා යනවා නෙමෙයි නැති දෙයක් තුල නැති තැනක වතුර තියෙනවයි කියලා පෙන්නනවා. ඒකේ මායාවේ ප්‍රබලකම අවබෝධ කරගන්න. මේ වේගවත් ක්‍රියාවලියක් නිසා තමයි මේක සැකසෙන්නේ. වේගවත් ක්‍රියාවලියක් නිසා මිරිඟුවක් වගේ ස්වභාවයක් පෙන්눔 කරනවා මනසට. එතකොට මේ මිරිඟුව කියන වචනේ අර්ථය ගන්න. මිරිඟුව කියන වචනේ අර්ථය තමයි නැති බව කියන එක. නැති බව. මායාවක් කියන එක. එතකොට මායාව තුල සත්‍යයක් නැහෙනේ. පවතින දෙයක් නැහෙනේ. පවතිනවායයි කියලා පෙවුනට පවතින දෙයක් නැහැ. එතකොට මිරිඟුව සැකසුනේ කොහොමද? වතුර තියෙනවායයි කියලා සැකසුනේ කොහොමද? හේතු ටිකක් සැකසිලා. ඒ වගේම තමයි ඔබව සැකසීලා තියෙන්නේ. ඒ කියන්නේ වේගවත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ නිර්මාණයේ මිරිඟුව කියන ස්වභාවය මවිලා පේන්නේ. ඒක ඔබ හොඳින් ඔබේ ගවේෂණය තුලින්ම දැක ගන්න. එතකොට ඔය මේ මිරිඟුව පේන ඔබ කියන මම කියන ස්වභාවය හැදිලා තියෙන්නේ කොහොමද? ඒක හැදිලා තියෙන්නේ ඔබේ කය. ඔබ කියන ස්වභාවය හැදිලා තියෙන්නේ නැත්තම් මම කියන මේ සංකල්පයකින් හෝ මොකකින් හරි කියන මේ මනම කියන ස්වභාවය හැදිලා තියෙන්නේ හේතුඵල සැකසීමක් මත වේගවත් ක්‍රියාවලියක් මත මේ මම කියන ස්වභාවය ගොඩ නැගිලා තියෙනවා. ඔබ ඒකත් ගවේෂණය කරන්න. ඔබ දැන් මේ නිවීම සොයාගෙන යන ඔබට පැහැදිලිවම ඔබ මේ කතන්දර දන්නවනේ. එතකොට ඔබ හොඳින් ගවේෂණය කරන්න අර මිරිඟුව ගොඩ නැගුණේ නැති මිරිඟුවක් ගොඩ නැගිලා තියෙන්නේ වේගවත් ක්‍රියාවලියක් හින්දා. ඒ ක්‍රියාවලිය හටගත්තේ කොහොමද කියන එක හොයනවට වඩා හටගෙන බින්දෙන ක්‍රියාවලියක්. හරියට බල්බ් එකක් දැල්ලලා තිනවා වගේ පේනවා. ඒත් දැල්ලලා තියෙනවා ඒක නිවි දැල්වෙන ස්වභාවයක් තියෙන්නේ. ඕවා ප්‍රකට උදාහරණ. අන්න ඒ වගේ වේගවත්ව හටගෙන බින්දෙන ක්‍රියාවලියක් මත යමක් තියෙනවායයි වගේ පේනවා. ඒ හටගෙන බින්දෙන වේගයේ වැඩිකමට ඒක පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබේ කයේ ස්වરૂපයත් වේගවත් ක්‍රියාවලියක් මත ඔබ ඉන්නවායයි ඔබ විතරක් නෙවෙයි ඔබ ඉදිරියේ පේන ඕනෙම දෙයක් තියෙනවායයි කියලා පැවතුනාට
වේගවත් ක්‍රියාවලියක ඒක ඉන්නවායයි තියෙනවායයි කියලා පෙනුනා මිසක මනසට ගෝචර වුණා මිසක ඒක පවතින එකක්ද කියන එක ගැන ඔබගේ තුලින්ම ගවේෂණය කරන්න. ඔන්න මේ ගවේෂණය නිසි ලෙස සිදු නොවන තාක්කල් ඔබ සොයාගෙන යන ඔය නිවීම කියන ස්වභාවය ඔබට ලැබෙන්නේ නැහැ. මොකද ඒක ගවේෂණය කරනකොට මේ මම කියන කෙනෙක් ගොඩනැගිලා ඉන්නවද? ඒක ඉන්නා තුරු ඔබට නිවීම තියෙනවා. ඔබ කියන ස්වභාවයේ මනස කියන ස්වභාවයට තමයි අර මිරිඟුව දර්ශනය වුනේ. හැබැයි මිරිඟුව කියන්නේ නැති බව නම් මිරිඟුව කොට නැගුණෙත් වේගවත් ක්‍රියාවලියක් මත නම් ඔබ කියන්නේ මිරිඟුවම නම් එතකොට ඔබත් සිටිනවාද? ඔබත් හටගෙනම තියෙනවාද? හටගෙන තියෙනවායයි කියලා පෙන්නන ස්වභාවයක්මද කියන එක ඔබ තුලින්ම සූක්ෂම ගවේෂණය කරලා දැක ගන්න. ඒක පොතක තිබුණවටත් මම කිව්වටවත් කවුරු කියලා තිබුණටවත් නෙවෙයි. ඒක Taman තුලින් ගවේෂණය කරන්න මේ කියන කතාවේ යථාර්ථය. මිරිඟුව කියන්නේ නැති බවම නම් තියෙනවායයි කියලා පෙන්නන ස්වභාවයක් නම් ඒක තියෙනවායි කියලා පෙන්වන්නේ වේගවත්ම සිදුවන කිසියම් හටගෙන බිඳෙන ක්‍රියාවලියක් නිසා නම් මේ ඔබට ඇස ගැසෙන ඔබ ඇතුළු සියල්ලම ඔබට ගෝචර වෙන සියල්ලම අන්නේ වේගවත් හටගෙන බිඳෙන ක්‍රියාවලියක් මත ඉන්නවයි පේනවයි සිටිනවයි කියන ස්වභාවය මැවී තිබෙනවා. එන්නේ ඒකට නැති දෙයක් තියෙනවායයි වගේ පේන මිරිඟුව කියන මායාවට හසුවීම ඔබ කියන ස්වභාවය කියන එකත් මිරිඟුවමයි. ඒ හසුවීම ඔබම අවබෝධ කරගන්න. එතකොට පැහැදිලි වෙයි ඔබට ඒ පෙනෙන ආදේ සහ ඒ දකින ආදේ දිත්ත ස්වභාවයක් ඔබට හසු වෙයි. මේ දිත්ත කතන්දරය අපි ඉස්සරහට තියමු. මෙන්න මිරිඟුව කියන්නේ හටගෙනම නැති වේගවත් ක්‍රියාවලියක් මත තියෙනවායයි කියලා ඉන්නවායයි කියලා පෙන්නන ස්වභාවයක් කියන එක ඔබ දැක ගන්නකොට ඔබට ඒ මහා සැනසීම මේක ඔබට දැක ගන්න බෑ. ඔබ විසින් මේක ගවේෂණය කරනකොට ඔබ නොවන ස්වභාවයක් ගවේෂණය කරන්නෙක් සහ ගවේෂණය කරන දෙයක් නැතිව යන එක් ක්ෂණයක් එනවා. අන්නේ ක්ෂණය බවට පත්විය යුතුයි. එහෙම නොවන තාකල් ඔබට සිදුවන්නේ හරියට කාන්තාරයක දිය සොයාගෙන යන මුව පොව්වෙක් වගේ වෙන එකකට වෙන දේම තමයි. කාන්තාරයක දිය ඈතින් දර්ශනය වෙනවා. මුව පොව්වා යනවා ඒ දිය බොන්න. යන්න දිය ටික ඈතට යනවා. ඔහුට දිය හම්බ වෙන්නේ නැහැ. ඒත් ඔහු යනවා. එතකොට මොකද වෙන්නේ? ඔහු පීඩාවටපත් වෙනවා. ශරීරයේ ආහාර නැතු වෙනවා, වතුර නැති වෙනවා. ඔහුගේ කයේ ක්‍රියාවලිය ක්‍රමයෙන් සිඳිලා මොකද වෙන්නේ? ඔහුගේ ක්‍රියාවලිය අවසන් වෙලා ඇටකටු බවට පත් වෙලා පොළොවට පස් වෙනවා. ඒත් ඔහුට වතුර හම්බුණාද? නැහැ. ඇයි ඒ වතුර හම්බුනේ නැත්තේ? එතන වතුර නැති නිසායි. තියෙනවායයි වගේ පෙන්නවා ඒත් වතුර එතන පවිතියේ නැහැ. ඔබට පැහැදිලිද මේ කියන දේ? ඒ වගේම තමයි ඔබ මනස තුල ඔබ තුල නිවනක් තියන තාකල් නිවන හොයන කෙනෙක් ඉන්න පුළුවන්. අන්නේ හොයන කෙනා සහ නිවන කියන ස්වභාවය මේ වේගවත් ක්‍රියාවලියක් මත තියෙනවායයි කියලා පෙන්නන ස්වභාවයක් මිසක නිරන්තරයෙන් හටගෙන තිබෙන දෙයක් ස්ථාවරව පවතින දෙයක් නොවන බව ඔබ තුලින් දැක ගන්න. හොඳයි. මේ කියන දේ ඔබ තුලින් සූක්ෂමව ගවේෂණය කරන්න. කාන්තාරයේ දිය සොයා ගිය නිවන නැමැති දිය සොයාගෙන ගිය නැත්තම් වතුර සොයාගෙන ගිය
මුව පොව්වාට වෙච්ච දේ ඔබ උදා නොකර ගන්න කියලා නොකර ගන්න ඔබ ඒ කාන්තාරයේ දිය සොයාගෙන මුව පොව්වා බවට පත් නොවන්න. මොකද මෙන්න මේ ditta සොයනා නිවනක් සහ සොයනා කෙනෙක් ඉන්නාතුරු මෙය හමුවන්නේ නැත.